ඔබ කවුද? මං ඔබ කවුද කියලා අහනකොට ඔබ කියනවා මං නිමල්. මම අහන්නේ ඔබට අම්මලා දාපු නම නෙමෙයි ඔබ කවුද කියලා අහන්නේ. ඔබ කවුද? ඔබ කොහෙන්ද ආවේ? ඔබ කොහෙටද යන්නේ? ඔබට මොනවද මේ වෙන්නේ? ඔන්න ඔය ටිකට තමයි අද අපි උත්තර හොයාගන්නේ. බලන්න බොහොම සරලයිනේ. ඔබ හොයන්නේ උත්තර මොනවද? ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ කවුද ඊළඟට? අන්න ඔබට තියෙන ප්‍රශ්න. මට තිබෙන ප්‍රශ්න ඕවා නෙමෙයි. මං කවුද? ඔන්න ඔක තමයි මට තිබිච්ච ප්‍රශ්නේ. මම මේ මොනවද මේ කරන්නේ? මට මේ මොනවද මේ වෙන්නේ? මට මේ ඊළඟට මොනව වෙයිද? මම මේ කොහෙටද මේ යන්නේ දවසින් දවස? ඔන්න ඔය ටික පින්වතුනි ඔබ දන්නේ නැතුව යන්න ගියොත් ඔබ මහා අමාරුවක වැටෙනවා. ලෝක සත්‍යය ඔය ටික දන්නේ නැතුව තමයි පින්වතුනි මේ මුළු ලෝකෙම ගැන හොයන්නේ. ඔය බින්දු මාත්‍රේ දැනගන්න නැතුව මුළු ලෝකෙම ගැන හොයන කාලේ පින්වතුනි අන්තිමට මැරිලා කුණු පෙරේතය වෙලා උපදිනවා මහා අපරාධයක්. මැරිලා තිරිසන් වෙලා උපදිනවා පින්වතුනි කුණු හැලිච්ච බල්ලෝ වෙලා ඉපදිලා පාරක් ගානේ වාහන වලට අඩ තියෙනවා. නමුත් හිතාගෙන නම් ඉන්නේ පින්වතුනි මහා මුදුනට මහා ලොකුවට. ඔබ වගේම මාත් හිතන් හිටියේ. ඔබ වගේම පින්වතුනි මටත් ලොකු ඕමනාවක් තිබ්බා මේ ලෝකෙම මුදුන වෙන්න. කොච්චරට මුදුන් වෙන්න ඕමනාවක් තියෙනවද කිව්වොත් පින්වතුනි මගේ ඩ්‍රීම් එක තිබුණේ ඉංග්ලන්ඩ් වල මිලියනර් කෙනෙක් වෙන්න. ලංකාවේ නෙමෙයි ඉංග්ලන්ඩ් වල. ඒකට තමයි මම උපරිම උත්සාහ කළේ. හැබැයි වාසනාවකට පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ යතිවරයන් වහන්සේලාගේ මම නිතර ඇහුවා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කළා. ත්‍රිපිටකය නිරන්තරයෙන්ම පරිශීලනය කරගෙන යනකොට මට වැටහිච්ච දේ තමයි මම මේ මුදුන් වෙන්න යන්නේ. ත්‍රිපිටකයේ තථාගතයන් වහන්සේ පෙන්වුම් කළා දෙනවා මුදුන් වෙන්න යන්නේ උන් බල්ලෝ වෙනවා කියලා. මම මේක පටිච්ච සමුප්පන්නව විවරණය කර බලද්දී පින්වතුනි මට වැටහිච්ච දේ තමයි හත් දෙයියනේ මම මේ අවුරුදු 30 ගානක්ම ගත කරලා තියෙන්නේ මොකෙක් වෙන්නද මේ? බල්ලෙක් වෙන්න. මානේන මක්කටෝ අදිමානේන කුකුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා අදිමානේටපත් වෙච්ච එක බල්ලෙක් වෙනවා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ ওই බලුවත් වලින් මිදලා තියෙන්නේ කියලා.